ආයුබෝවන් දුවේ පුතේ. අද මම ඔයාලට කියන්න යන්නේ කෑදරකම නිසා අමාරුවේ වැටුණ කපුටෙක් ගැන ලස්සන කතාවක්. හොඳින් අහන්නකෝ. එකමත් එක කාලෙක ලස්සන නිල් පාට වතුර පිරුණු පොකුණක් තිබුණා. මේ පොකුණු මැද හරිම පුදුම දෙයක් තිබුණා. ඒ තමයි රන් පාටින් දිලිසෙන මානෙල් මලක්. දවසක් එක කපුටෙක් මේ මල දැක්කා. අම්මෝ ඒක රත්තරන් මලක්නේ. මම කොහොම හරි මේක ගන්න ඕනේ කියලා කපුටාට හරිම කෑදරකමක් ඇති වුණා. ඉතින් කපුටා එකපාරටම අත්ෙන් පැනලා මල අල්ලන්න ගියා. ඒත් මොකද වුනේ? කපුටා ලිස්සලා ගිහින් චකස් ගාලා වතුරට වැටුණා. වතුරෙන් තෙතබරි වෙලා ගොඩට ආපු කපුටා බලනකොට අර රත්තරන් පාට මල ආයෙත් සාමාන්‍ය මලක් වෙලා. තමන්ගේ කෑදරකම නිසා නිකරුණේ වතුරේ වැටුණ එක ගැන හිතලා කපුටා ගොඩාක් දුක් වුණා. දැක්ක නේද දුවේ පුතේ? අනවශ්‍ය විදියට කෑදර වුණාම අපිටත් වෙන්න ඔය වගේ වැඩක් තමයි. එහෙනම් ඔයාලට තවත් ලස්සන කතාවක් කරන් එනකම් පරිස්සමෙන් ඉන්න මගේ දූල පුතාලා.